Hi guys, welcome to my YouTube channel. අපි මේ කොහෙද යන්නේ කියලා ඔයාලට දැම්ම හිතාගන්න පුළුවන් ඇති. අපි යන්නේ ඇත්තටම නුවරඑළියේ. අපි දවස් දෙකක් හිටියා නුවරඑළියේ. අපි යන දවස් දෙකේම වැස්ස. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඇත්තටම මීදුමෙන් වැහිලා තියෙන සේරම පාරවල් එහෙම. අපි ඉතින් සින්දුකියේ ගිය ජොලියේ ගියා කට්ටිය. අපේ ගියා 15ක් විතර කට්ටිය වෑන් එකේ. ඔහින් අපේ ගියපු කට්ටිය බලන්නකෝ ඔය පාත ඇත්තටම මේ මීදුමේ වැහිලා තියෙන්නේ guys. අපි දැන් අපේ වෙලටත් ළඟා වෙලා ඉන්නේ. අපි ගියේ මුලින්ම හෝටන් ප්ලේස්. හෝටන් ප්ලේස් ගිහිල්ලා තමයි මේ අපේ වෙල ගියේ. අපේ වෙල වීඩියෝ එක නැතුව ඇති. ඔය හෝටන් ප්ලේස් යන පාරේ මාරම ඉදු වට වෙලා තියෙන්නේ මාරම විදිහට. අපි අදී ඒ කියන්නේ මනසට මනසේ පෙන්නේ තරමටම මීදුමේ වැහිලා තියෙන්නේ. ඇත්තටම මට මේ වෙලාවේ සනීප නැහැ. ඒකින්ද වොයිස් එක ටිකක් එම්බිලිස්ස හැදුනම ඔයගොල්ලෝ දන්නවනේ තියෙන අමාරුව. අපි ඔය දැන් හොටන් ප්ලේස් එකට ගියා. හැබැයි අපිට ඒ පාරේ යන්න හම්බුන්නේ නැහැ. මොකද අපි ගියේ 4ට විතර. එතකොටත් මේ හොටන් ප්ලේස් එකට මේ යන්න බෑ කිව්වා. අපිට ඇතුල් වෙන්න විතරයි දුන්නේ. අතරින් පාරේ යන්න දුන්නේ නැහැ. අපි ඔය ගියපු බාප්පා එහෙම අපේ මේ සතුන්ට කන්න දාන එකක්. එහෙම දාන්නේ දෙන්නේ නැහැ. ඒත් අපි දුන්නා. අපි පළවෙනි දවසේ හොටන් ප්ලේස් ගිහිල්ලා හැමම ගියා ඉන්න තැනට. එතනට ගිහින් ඉතින් අපේ වැඩිම සින්දු කියන එකයි නටන එකයි. අපි අතන සින්දු කිව්වා පාන්දර 2 විතර වෙනකම්. ගයිස් අපේ සෙකන්ඩ් ඇනිවර්සරි එක අපි ට්‍රිප් එක ගියේ 26 මගේ සෙකන්ඩ් ඇනිවර්සරි එක මගේ අයියාගේ. ඒක නම් මාව සර්ප්‍රයිස් කරා අයියයි ඔක්කොම එකතු වෙලා. ඉතින් මාර හැපි එදා. තෑන්ක්ස් ඔයාලා හැමෝටම. අයියට තෑන්ක්ස්. මම ඇත්තටම සතුටු වුණා නුවරඑළියේ සෙකන්ඩ් ඇනිවර්සරි එක සමරන්න උන එක ගැන. ඇත්තටම හිතට මාර සතුටක් තියෙන්නේ. අපි ඉතින් එදා පාන්දර 2 විතර වෙනකන් සින්දු කියලා නටන කරලා දෙවෙනි දවස උදෙන්ම බෝමුරුවැල්ල බලන්න ගියා. අපිට වෑන් අංකල් වෑන් එක ගන්න බෑ කිව්වා. ඊට පස්සේ අපි බොමුරුවැල්ල බලන්න එතනට ගියාට පස්සේ වෑන් අංකල් කිව්වා වෑන් එක ගත්තා කියලා. එයා බයේ හිටියේ පාරේ එන්න බැරි වෙයි කියලා. ඒත් එයා අරගෙන තිබ්බ වෑන් එක. අපි ඉතින් ටික දුරක් පයින් යන්න උනා අපිට. ඇත්තටම මාර විනෝද ගමනක් ඒකත්. කට්ටියම එකතුලා කතා කර විහිළු කර යන එකත්. මගේ වැඩේ ඉතින් වීඩියෝස් කරන එක තමයි. ඔය තියෙන්නේ ලොකේෂන් එක. ඇත්තටම එකකින් අර බොම්බේල එතන පේන්න තියෙන අර රවුමෙන් බලනකොට අර මේ බය හිතෙනවා. ඇත්තටම ඔයගලන් ගිහින් බලන්න ඕනේ අත්දැකීම. මාරම සීතලක්. අර වචනයක් කතා කරනවත් ඇහෙන්න තරමට හුළඟ තියෙනවා. ඔය තියෙන ලොකේෂන් එක. ඔකෙන් එහා පැත්තේ තියෙනවා ලොකේෂන් එකක්. ඒකත් මම ඔයගලන්ට දැන් දාන්නම්. ඔයගලන් බලන්න. ඔය තියෙන ගයිස් මං කිව්වේ. ඔය තියෙන අනිත් පැත්ත. එතනත් මාර ෆොටෝ ලොකේෂන් ටිකක් තිබ්බා. අපි නම් ෆොටෝස් ගැහුවා. මං අන්තිමට වීඩියෝ එකේ ෆොටෝස් ටික දාන්නම්. අපි ඉතින් බොමුරුවැල්ලෙන් එතනින් යවි ඊළඟට ගියේ කෙකිරි ලේක් එකට. මයි මල්ලි නම් ඇත්තට මාසයි ඔහොම යන්න. අනිත් කවුරුත් ගියේ නෑ. අපේ ගියපු කට්ටිය ඔක්කොම බයයි. අපි ඊට පස්සේ ස්පීඩ් බෝඩ් එක ගියා. ඒ ගමන නම් මරු. ඔයින් අපේ කට්ටිය.
එදා ඇත්තටම ගිගිරිලේගේ ක්‍රවුඩ් එක ගොඩක් හිටියා. නුවරඑළිය ගියොත් කවුද ඉතින් ස්ට්‍රෝබෙරි කන්න අමතක කරන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඉක්මනින් අලුත් ව්ලොග්ස් එකකින් හම්බෙමු යාළුවනේ. පරිස්සමින් ඉන්න හැමෝම.